iPhone අද කතා කරන්න හදන්නේ කොහොමද Zoom Workplace එකකින් schedule කරපු YouTube live එකක් දෙන්නේ කියලා. ඉතින් මේ දේ කරන්න අපිට YouTube Creator Studio එකයි Zoom Workplace එකයි දෙකම එකතු කරලා පොඩි වැඩ ටිකක් කරගන්න තියෙනවා. ඉතින් ඔයා මේ දේ කරන්න කලින් මතක තියාගන්න ඕන දේ තමයි ඔයාට මේක කරන්න නම් buy කරපු Zoom account එකක් තියෙනවා. ඒ කියන්නේ Zoom එකේ මොකක් හරි pro version එකක් ඔයා ළඟ තියෙන්න ඕනේ. එහෙනම් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. අපි යමු කම්පියුටර් එකට. මේ වැඩේ කරන්න මම මුලින්ම මගේ Zoom Workplace එක මේ විදිහට open කරගන්නවා. ඊට පස්සේ අපිට පෙන්නනවා මෙන්න මෙතන අපේ Zoom account එකේ තියෙන logo එක. ඉතින් logo එකක් නැත්තම් මෙතන අපේ Zoom එකේ තියෙන account එකේ නමට අදාළ අකුරක් තමයි පෙන්නන්නේ. ඉතින් මේකට මම මේ logo එක click කරනවා. අන්න ඒක click කරාට පස්සේ මට option කිහිපයක් පෙන්නනවා. අන්න එතන යට තියෙනවා. යට ඉඳන් තුන්වෙනි option එක විදිහට settings කියලා option එක. මම අන්න ඒක මේ විදිහට click කරනවා. එතනදී open වෙන්නේ අපේ Zoom වලට අදාළ settings ටික. මම එන්නේ settings වල තියෙන යටම තියෙන my account කියන එකත් මේ විදිහට click කරනවා. අන්න ඒක click කරාට පස්සේ මට පේනවා මෙන්න මෙතන view advanced features කියලා. මම ඒකත් මේ විදිහට මෙන්න මෙහෙම click කරනවා. හරි ඊට පස්සේ open උනේ මගේ Zoom එකට අදාළ advanced features ටික. ඉතින් Zoom app එකේ තියෙන බොහෝ දේවල් මෙතන තියෙනවා. ඉතින් එහාටත් පෙරත් දේවල් මෙතන තියෙනවා. ඉතින් මම එන්නේ එතන වම් අත පැත්තේ තියෙන මෙන්න මේ option ටිකෙන් meetings කියන option එක මෙන්න මේ විදිහට click කරනවා. ඒ click කරාට පස්සේ open වෙන්නේ අපේ Zoom meeting එකක් schedule කරන් තියෙන platform එක. ඉතින් අපිට Zoom app එකේ තියෙන මෙන්න මේ schedule එක යටතේ අපේ meeting එක schedule කරගන්න පුළුවන්. හැබැයි එහෙම schedule කරාට පස්සේ අපි කලින් හදපු එහෙම නැත්නම් schedule කරපු live stream එකක් මේකට බට් කරන්න විදිහක් නැහැ. ඉතින් ඒක කරන්න නම් අපි මෙන්න මේ web එකේ open වෙන view advanced features වලින් තමයි කරගන්න ඕනි. මෙන්න මේ Zoom එකයි schedule කරපු live stream එකයි බට් කරන වැඩි. අන්න ඒකට මම මුලින්ම මෙන්න මේ schedule a meeting කියන එක ටික් කරලා Zoom meeting එකක් මෙන්න මේ විදිහට schedule කරගන්නවා. ඒක click කරාට පස්සේ අපේ Zoom meeting එකට අදාළ topic එක, ඒ වගේම මේක තියෙන duration එක, ඒක පටන් ගන්න වෙලාව වගේ දේවල් මෙතෙන් දෙන්න ඕනේ. මම ඉතින් මේක test එකක් විදිහට කරන්නේ. මම එන්සා 1 2 3 කියලා දීලා මේකේ time එක පොඩි වෙලාවකින් වැඩි කළා. මේ duration වෙන මුකුත් settings හදන්න යන්නේ නැතුව මේ settings කියලා මම වීඩියෝ කතා කරන්න යන්නේ නැහැ. මුකුත් මෙතන මම වෙනස් කරන්න යන්නේ නැහැ. මෙන්න මේ save කියන button එක click කරනවා. ඊට පස්සේ අපි ආයෙත් මෙන්න මෙහෙම උඩ ටැබ් 4ක් තියෙන අලුත් platform එකට එනවා. අන්න ඒකේ අන්තිම ටැබ් එක තමයි live streaming එක. මේ Zoom meeting එකට බට් කරන්න අපිට තියෙන ටැබ් එක. අන්න ඒක ඉවර පස්සේ මෙන්න මෙතන යට තියෙනවා ආයෙත් එක option එකක්. අන්න ඒකත් මේ විදිහට click කරනවා. මෙන්න මෙතන තියෙනවා stream URL, stream key, live streaming page URL කියලා එකක්. ඉතින් මෙන්න මෙතෙන්ට දාන්න ඕනේ අපි YouTube live එකක් Creator Studio එකෙන් schedule කරාට පස්සේ අපිට YouTube live control panel එකෙන් අපිට stream URL එකයි stream key එකයි කියන දෙකම ගන්න පුළුවන්. ඉතින් live stream page URL එක ගන්න නම් අපිට ආයෙත් YouTube Creator Studio එකේ තියෙන content වල තියෙන live කියන tab එකට ගිහින් ගන්න ඕනේ. එහෙනම් අපි දැන් බලමු කොහොමද YouTube live එක schedule කරගන්නේ කියලා. ඒක මම මගේ YouTube එක මේ විදිහට open කරගන්නවා. ඒක open වුණාට පස්සේ මට මෙතන දකුණු පැත්තේ create කියන එකේ යටතේ go live කියලා button එකක් වෙනවා. මම ඒක මේ විදිහට click කරනවා. ඒක click කරාට පස්සේ අපි කියමු Transoni YouTube Studio එකේ තියෙන live stream schedule කරන්න සහ live video දෙන්න තියෙන interface එකට. ඉතින් ඒක තමයි අපිට ඊට පස්සේ ටික කරගන්න තියෙන්නේ. එහෙනම් බලමු කොහොමද මේ ටික කරගන්නේ කියලා. හරි මේ විදිහට මම schedule stream කියන එක click කරනවා. ඊට පස්සේ අපිට මෙන්න මෙතන create new කියන එකත් click කරන්න වෙනවා. ඒ create new කියන එකත් click කරාට පස්සේ මෙන්න මෙතන අපේ YouTube live එකට අදාළ details ටික දෙන්න ඕනේ. කියන්නේ title එක description එක වගේ දේවල් මම මේකට නිකන් එක දෙක තුන කියලා දීලා මේක මම තාම මේ මුකුත් අප්ලෝඩ් කරන්න යන්නේ. next කියන button එක click කරනවා. ඊට පස්සේ ඉතින් මෙන්න මෙතනත් ඔයාලට කියනවා ඒ වගේම settings ටික live chat එක live chat reply එකක් තියෙනවලු live chat summary එකක් ඔයාලට ගන්න ඕනද වගේ දේවල්. ඉතින් ඒකත් මම වීඩියෝ කතා කරන්න යන්නේ. මම ඉතින් next කියන button එක click කරනවා. ඉතින් මෙන්න මෙතන අපි තියෙනවා මේක ඔයාට විතරක් තියෙන්න ඕනි unlisted තියෙන්න ඕනි කියන්නේ ඔයාටයි ඔයා මේ වීඩියෝ එකේ ලින්ක් එක යවන කෙනාට විතරක් බලන්න පුළුවන්. නැත්නම් public එක YouTube එක භාවිත කරන හැමෝටම මේක බලන්න පුළුවන්. ඒක ඉතින් මම මෙතනදී ටෙස්ට් ගන්න මේ කරන්නේ. ඒක නිසා මම මෙතනට private කියන එක තමයි දෙන්නේ. ඊට පස්සේ අපේ YouTube එකට time එකක් ඕන. ඉතින් මම මේ time එකටම වෙනස් කරන්න යන්නේ. මොකද අපි හදනවට වඩා විනාඩි කිහිපයක් ඉස්සරහේ time එකක් තමයි දෙන්නේ. ඉතින් මම නිසා මේ time එක විදිහට වෙනස් කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ කිරීම අපි මේ විදිහට transfer වෙන්නේ YouTube Studio එකේ තියෙන live දෙන්න තියෙන නැත්නම් live control panel එක තමයි මේකට අපිට transfer වෙන්නේ. ඉතින් මෙන්න මෙතන
learn how to use encoders. ඉතින් මෙන්න මෙතන learn how to use encoders කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මම ඒක ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන අපිට stream key එක stream URL එක වගේ දේවල් පෙන්නනවා. ඉතින් මේ විදිහට මම මේ stream key එක copy කරලා අපේ Zoom එකේ stream key එක copy කරන් තියෙන තැනට මෙන්න මේ විදිහට paste කරගන්නවා. ඊට පස්සේ මෙතන තියෙන stream URL එකත් මේ විදිහට මම copy කරලා මෙන්න මේ Zoom එකේ stream URL දෙන්න තියෙන තැනට ඒකත් මම මේ විදිහට paste කරගන්නවා. ඉතින් මෙන්න මෙතන live stream page URL එක අපිට YouTube live control panel එකෙන් ගන්න බෑ. ඒකට create studio එකට ගිහින් තමයි ඒක හොයාගන්න ඕනේ. එහෙනම් බලමු අපි කොහොමද ඒ URL එක හොයාගන්නේ කියලා. මේ විදිහට මම create studio එකට ආවා. එතන තියෙනවා content කියලා option එක. මම ඒක මේ විදිහට click කරනවා. ඒක click කරලා පස්සේ මෙතන උඩ tab කිහිපයක් පෙන්නනවා. මම ඒකේ මෙන්න මේ live කියන tab එක මේ විදිහට click කරනවා. ඒක click කළාට පස්සේ අපි schedule කරපු live stream එක අපිට මෙන්න මෙතන පෙන්නනවා. එතන පෙන්නන තැන option කියලා button එකක් තියෙනවා. මම ඒක මේ විදිහට click කරනවා. අන්න එතන තියෙනවා අපිට get shareable link කියන එක. ඒක click කළාට පස්සේ අපිට මෙන්න මෙතන link copy to clipboard කියලා පෙන්නනවා. ඉතින් ඒ කියන්නේ අපේ link එක copy වුණා කියන එක. ඊට පස්සේ ඒ link එක මම මෙතෙන්ට ගිහින් control V ඔබලා මෙතන paste කරලා ගන්නවා. ඊට පස්සේ මම මෙතන save කියන button එක click කරනවා. දැන් අපේ Zoom meeting එකයි schedule කරපු live stream එකයි වත් කරගන්න වැඩි. කියන්නේ දෙකම එකතු කරගන්න වැඩි අපි කරගෙන ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ Zoom meeting එක start කරලා මේ වැඩි හරියටම වෙනවද කියලා බලන්න. එහෙනම් අපි Zoom meeting එක start කරගමු. හරි ඉතින් මේ විදිහට මගේ Zoom meeting එක මම start කරගත්තා. ඊට පස්සේ මෙන්න මෙතන ඔයගන්න Zoom meeting එක start කරලා පස්සේ more කියලා option එකක් වෙනවා. මම ඒක click කරලා පස්සේ ඒක යටතේ live stream කියලා තවත් option එකක් වෙනවා. මම ඒකත් මේක click කරනවා. අන්න ඒක click කරලා පස්සේ තන යටම දෙනවා live on custom live streaming service කියලා. අන්න ඒක තමයි ඔයා මේ වෙලාවේ click කරන්න ඕන. මම මේක මේ විදිහට click කරගන්නවා. හරි ඔයාලට මෙන්න මෙතනදී පෙන්වනවා අගේ Zoom එකේදීම live stream එකට transfer වෙනවා කියලා. ඉතින් අපි බලමු කොහොමද ඒක transfer වෙන්නේ කියලා. ඒක ඉතින් transfer වලට පස්සේ පෙන්නන්නේ ඔයාගේ live stream එකට අදාළ ඔයා හදපු thumbnail එක හරි එහෙම නැත්නම් ඔයාගේ YouTube එකේ මොකක් හරි දාලා තියෙන එක picture එකක් තමයි ඔයා thumbnail එක upload කරලා නැත්නම් මෙතෙන්ට පෙන්නන්නේ. ඉතින් මෙතනදීත් මට මේ විදිහට එක picture එකක් පෙන්නනවා. ඊට පස්සේ අපි යන්න ඕනේ අපේ YouTube live control panel එකට. අන්න ඒකට ගියාට පස්සේ අපිට පෙන්වනවා මෙන්න මෙතන preparing stream කියලා. ඒ කියන්නේ ඔයාගේ මේ control panel එකට ඔයාගේ Zoom එක මේ වෙනකොට බට් වෙලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ එකතු වෙලා තමයි තියෙන්නේ. දැන් මෙන්න මෙතන ඔයාලට පෙන්වනවා තියෙන්නේ go live කියලා. අන්න ඒක ඔයා මෙන්න මේ විදිහට ක්ලික් කරන්න ඕනේ. ඉතින් ඒ ක්ලික් කරලා ඇක්ටිව් වෙච්ච ගමන් ඔයාගේ YouTube live එකේ YouTube එකට යන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී ඔයා unlisted නම් දැන් මේ යවපු අයට විතරක් පෙන්නනවා. private නම් දැන් ඔයාට විතරක් පෙන්නනවා. public නම් දැන් මේ YouTube භාවිතා කරලා හැමෝටම මේ live එක බලන්න පුළුවන් වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේක YouTube එකට ගියාට පස්සේ පෙන්වන්නේ කියලා. ඉතින් ඔයාලට පෙන්වනවා ඇති මෙන්න මේ විදිහට තමයි. ඉතින් YouTube එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට තමයි live එක පෙන්වන්නේ. ඉතින් මේ වෙලාවේ මම මගේ YouTube එකේ වීඩියෝ එක on කරලා පෙන්නන්නම් කොහොමද පේන්නේ කියලා. live එකේ විලාවෙම යනවා බලා ගන්න බෑ. පොඩ්ඩක් disturbance එකක් එක්ක ඒ කියන්නේ පොඩි late එකක් එක්ක එහෙම නැත්නම් පොඩි duration එකක් තියෙනවා මේ live එකයි Zoom එකේ ඉන්න එක. ඒකට අපිට කිසිම අවුලක් නැතුව මේ live එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි live එක දෙන්නේ. ඉතින් මේක අපිට live එක end කර ගන්න ඕන නම් මෙන්න මේ විදිහට අපේ live control panel එකට ගිහින් මෙන්න මෙතන end stream කියන එක දීලා end කියන එක දුන්නා. මේ live එක end වෙලා යනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ Zoom meeting එක end meeting for all එක දුන්නාම මුළු meeting එකම end වෙලා යනවා. දිව meeting නොත් ඔයා විතරයි ඉන්නේ. ඔයා නම් host මෙන්න මේක තමයි අනිවාර්යයෙන්ම දෙන්න ඕන. ඉතින් මේ විදිහට තමයි Zoom එකෙන් හරියටම schedule කරපු YouTube live එකක් දෙන්නේ. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ එකකින් හැමෝටම ගිහින් එන්න ඔබට සුබ දවසක්. ඊට වේවා ඔබේ පැතුම්.